ලෝකයක් ජය ගන්නට පුළුවන් අමුතුම විදිහට හිතන පතන කුම්භලග්න හිමියන් ගැන තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. 2026 වර්ෂයේදී ඔබට කොහොමද ඔබගේ ජීවිතය සුවපත් කරගන්නේ, සාර්ථක කරගන්නේ කොහොමද? ඔබට යම් ගැටලු තිබෙනවා නම් ඒවා निराකරණය කරගෙන ජීවිතේ ගොඩ යන්නේ කොහොමද කියන එක තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලොත් එක්කලා කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන්කම තිබෙනවා විශාරද YouTube නාලිකාව මේ වෙනකන් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් all දාලා තියාගන්න කියලා මතක් කරනවා. මම වීඩියෝ එකක් දාපු සැනින් ඔයගොල්ලොන්ට නැරඹීමේ හැකියාව පවතින නිසා. අපි වැඩි කතා නැතුව බලමු කුම්භ ලග්න හිමියන්ට 2026 වර්ෂයේදී කොහොමද කියලා. ඇත්ත වශයෙන්ම ඔබ සාමාන්‍යයෙන් කවදාවත් හිතන කෙනෙක් නෙවෙයි. ඔබ අනෙක් අය හිතනවට වැඩිය අඩි ගාණක් ඉස්සරහෙන් තමයි ඔබ හිතන්නේ. ඉතින් ඒ නිසා ඔබ අමුතුම මනුෂ්‍ය කොට්ටාසයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි ඔබට 2026 වෙනසක් දකින්න පුළුවන්කම තියෙන්නේ. ලෝකයක් දිනන්නට පුළුවන්කම තිබෙන්නේ. ඔබේ ලග්නාධිපති සෙනසුරු තවමත් ඔබට ලොකු බලපෑමක් එල්ල කරනවා. ගමන ලේසි නෑ. හැබැයි ඔබට පුළුවන් කටු මතින් ඔබේ ජීවිතේ ඉස්සරහටම යන්නට 2026 වර්ෂයේදී. ඔබ නිකරුණේ බය වෙන ස්වභාවයක්, තනියම ඉන්න හිතන ස්වභාවයක්, ඒ වගේම වැඩ කල් දමන ස්වභාවයක් ඔබගේ පෙන්눔 කරනවා. මුදල් පරිහරණය පිළිබඳව නම් ඔබ සෑහෙන්න වග බලා ගත යුතුමයි. මොකද ඔබ කරන්න ඕනි වේදන් සහ නොකරන්න ඕනි වේදන් පිළිබඳව හොඳ අවබෝධයකින් කටයුතු කළොත් පමණයි ඔබට මුදල් ඉතිරි කරගන්න පුළුවන් වෙන්නේ. හරියට ඔයාගේ අතට එන මුදල් ටික වතුර වගේ ගලාගෙන යනවා. ඒ නිසා ඔබ ඒ පිළිබඳව කලින් හිතලා කටයුතු කරොත් මේ පැත්ත ඔබට සාර්ථක කරගන්න පුළුවන්කම පවතිනවා ජීවිතේ. ඔබට විශේෂයෙන් බලපාන්නට තිබෙන සෞඛ්‍ය පැත්තෙන් බලපාන්නට තිබෙන ගැටලු තමයි කකුල් වල අමාරු. ඔබට ඇති වෙන්න පුළුවන් වාත රෝග ඇති වෙන්න පුළුවන්. නහර කැට ගැසීම වාත රෝග, ඒ වගේම යම් සමාශ්‍රිත රෝග හට ගන්නට පුළුවන්කම පවතින. ඒ නිසා ඒ පිළිබඳව මුලින් හිතලා බලලා කටයුතු කරන්න, සෞඛ්‍ය පිළිබඳව ඔබ කටයුතු කරනකොට. ඒ වගේම තමයි ඔබ 2026 වර්ෂයේදී සිදු කරන්නට බලාපොරොත්තු වන ව්‍යාපාර කටයුතු තිබෙනවා නම්, ඒ වගේම රැකිරක්ෂා කටයුතු තිබෙනවා නම් ඒවා කල් දාන්න එපා. මම මුලින් සඳහන් කළේ ඒකයි. ඔබට ඇති වෙන කම්මැලිකම නිසා, අලසගාමී භාවය නිසා යම් දේවල් ඔබ ප්‍රමාද කරන්නට උත්සාහ කරනවා. නමුත් එහෙම කරන්න එපා කියන එක තමයි මට සඳහන් කරන්නට පුළුවන්. මොකද ඔබට මේන පීඩන හරහා ඔබ ඒවට බයේ හැංගිලා හිටියොත් ඔබට මේ වර්ෂයේ ගොඩ යන්න පුළුවන් කමක් නැහැ. ඔබ ගොඩ යනවා නම් ඔබට එන පීඩනය දරාගෙන කොහොම හරි ඒ දේ කරන්නම ඕන. ඔයාට තාක්ෂණය සම්බන්ධව ගන්නකොට මේ පැත්තෙන් ඔබට ඉස්සරහටම යන්න පුළුවන්. ඒ වගේම බිස්නස්, සමාජ සේවා කටයුතු මේ හදී දේවල් තුලින් ඔබට ජීවිතේ ජය ගන්නට පුළුවන්කම පවතිනවා. ඔබ අනෙක් අය බෑ කියන දේවල් කරලා පෙන්නන කෙනෙක්. ඉතින් හදිසි ධනලාභ වලට වැඩිය ඔබේම මොළය, ඔබේම නුවණ පාවිච්චි කරලා හොයන මුදල් තමයි ඔබ ළඟ රැඳෙන්නේ. ඉතින් ඒ නිසා සමාජයේ ලොකු පෙරලියක් ඇති කරන්නට පුළුවන් චරිතයක් හැටියට තමයි කුම්භ ලග්න හිමියන් නම් කරන්නට පුළුවන්කම පවතින්නේ. සෙනසුරු ග්‍රහයා ලග්නාධිපති වෙලා ඉන්න නිසා ඔබට මේ කියන්නා වූ රෝගාබාධයන්, මුලින් සඳහන් කරපු රෝගාබාධයන් ඇති වෙන්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි ඒවට බයේ හැංගිලා කටයුතු කරන්නට එපා. මේ වීඩියෝ එකේ අවසානයේට කියන ශාන්ති කර්ම ටික සිද්ධ කළොත් පාට පුළුවන් වාගේ ජීවිතේ සාර්ථක කරගන්න, සුවපත් කරගන්නට. ආදරය ගැන කතා කරොත් නම් ඔබ අනෙක් අයව තේරුම් ගන්නකොට ඔබ ගොඩක් සැක කරනවා. ඉතින් ඒ වගේම තමයි ඔබව තේරුම් ගන්නත් හරිම අමාරුයි. ඔබ ආදරයට වඩා නිදහසට කැමති කෙනෙක්. ඉතින් ඒ නිසා ඔබව කොටු කරන්න හැදුවොත් එහෙම ඔබට නීස් දාන්න පටන් ගත්තොත් එහෙම ඔබ ඉගිලිලා යනවා.
ඔබ එතන රැඳෙන්න කැමති නැති කෙනෙක්. කිසිම අවස්ථාවක ඔබ අනෙක් අයගේ තාඩන පීඩන වලට බය වෙලා, අනෙක් අයගේ කටට බය වෙලා, අනිත් අයගේ නීති වලට බය වෙලා ඔබ ක්‍රියා කරන්නේ නැති කෙනෙක්. එහෙම නීති දානවා නම් ඔයා එතන තප්පරයක්වත් ඉන්න උත්සාහ කරන්නේ නැහැ. කොහොම හරි එතනින් යන්න තමයි ඔබ උත්සාහ කරන්නේ. යාළුකමයි ආදරයයි පටලව ගන්න එපා. ඒක තමයි මට මේ වර්ෂයේ දෙන්නට පුළුවන්, ඔබට දෙන්නට පුළුවන් ලොකුම උපදේශය. ආයෙත් කියනවා මම යහළුකමයි ආදරයයි පටලව ගන්නට එපා. ඉතින් මෙන්න මේ ටික ඔබ හරියට කළොත් එහෙම ඔබ හරියට මුලින් දැනගෙන පිළිපැද්දොත් ඔබට ඔබේ ජීවිතය, පෞල් ජීවිතයේ පැත්තෙන්, ඒ වගේම සෞඛ්‍ය පැත්තෙන්, ඒ වගේම රැකිරක්ෂාව, අධ්‍යාපනය, ව්‍යාපාර අතින් ඉහළටම යන්න පුළුවන් වර්ෂයක් හැටියට 2026 වර්ෂය සඳහන් කරන්නට පුළුවන්කම පවතිනවා. යම් යම් කටයුතු වලදී ඔබට ඒ රාෂ්ට්‍රක බලපෑම් කළත් බාධාවලට ඔබ පයින් ගහලා බාධා මැදගෙන ඔබ ඉස්සරහටම යන බව තමයි සඳහන් කරන්නට පුළුවන්කම පවතින්නේ. ඔබගේ රැකියාව පිළිබඳව කතා කරනකොට දැනට කරගෙන යන රැකිරක්ෂා වෙළඳ ව්‍යාපාරවල ඉතාමත්ම ලාභ ලැබෙන කාලයක්. හැබැයි ඔබට නීතිමය පැත්තෙන් චෝදනාවට ලක් වෙන්නට ඉඩකඩ පවතිනවා. ඉතින් ඒ පිළිබඳව ඔබ යම් කිසි දෙයක් කරන්න ඉන්නවා නම් ඒව කරන්න යන්න එපා. මොකද අවදානම් දේවල් කියන්නේ බිස්නස් ව්‍යාපාර නෙවෙයි. නීතියට පිටින් කරන දේවල් ඔබ සිද්ධ කරන්න එපා. ඒවා සිද්ධ කරොත් ඔබට උසාවි ගාන යන්න සිද්ධ වෙනවා, පොලිසි ගාන යන්න සිද්ධ වෙනවා, ඔබට චෝදනාවලට ලක් වෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් ඔබ සිද්ධ කරන්නට එපා. අන්‍යයන් සමග ණය ගනුදෙනු වලට අස්සම් කරන්න මෙපා. හැබැයි මේක බලපවත්වන්නේ මුල් මාස 3 ඇතුළත පමණයි. ඉතින් මේ මාස 3 ඉවර වෙලා ඔයගොල්ලෝ ලකුම්බ ලක්න හිමියෝ එහෙම ණයට අස්සම් කළත් දෙපාරක් තුන් පාරක් හොඳට හිතලා බලලේ කටයුතු වල නිරත වෙන්න, මේ දේවල් කරන්න. එහෙම නැත්නම් ඒත් අමාරුයි වැටෙන්න සිද්ධ වෙනවා. ඔබ ජය ගන්න ජීවිතේ, ජය කනුවට ළඟා වෙන ජීවිතේ 2026 වර්ෂය විනාශ කරගන්න එපා කියන එක තමයි මට සඳහන් කරන්න පුළුවන්කම පවතින්නේ වෛදික ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රයට අනුව. ඉතින් ඔබගේ මේ කියන්නා වූ තත්වයන් හැම දෙයක්ම සාර්ථක කරගන්න පුළුවන් වෙන්න මේ කියන ශාන්ති කර්ම ටික ඔබ නොවරදවාම සිද්ධ කළොත් එහෙම. ඔබට පුළුවන්කම තිබෙනවා බදාදා සහ සෙනසුරාදා දිනවල බෝධි පූජා පවත්වන්න. ඉතින් බෝධි පූජා පවත්වනකොට ඔබ සතියක් ගානයක කරන්න නැති වෙන්න පුළුවන්. නමුත් කොහොම හරි ඔබ මාසෙකට දෙවතාවක්වත් බෝධි පූජා කටයුත්ත සිද්ධ කරන්න, බෝධිය ළඟට ගිහිල්ලා පැන්කල වලින් බෝධිය නාවලා ඒ පහම් පත්තු කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඉතින් ඔබට සිත සාන්තිය ලබා ගන්නට පුළුවන්කම පවතිනවා. විශේෂයෙන් ඔබට යම්කිසි පෙර සංසාරයේ අපල ගති පව් ඔබට තිබෙනවා නම් ඒ දේවල් නැති කර ගන්නට මේ දේවල් ශාන්ති කර්ම අනිවාර්යෙන්ම කළ යුතුමයි. මොකද අපල කියලා කියන්නේ පෙර සංසාරේ වෙන කවුරුවත් නෙවෙයි, ඔයාම කරපු අකුසල්. ඉතින් මේ දේවල් අපිට යම්තා දුරට යටපත් කරන්න පුළුවන්කම පවතිනවා ඔබ මේ කියන්නා වූ ශාන්ති කර්ම සිද්ධ කළොත්. ඒ වගේම අතපය කොරායට ඔබට ආහාර පාන ලබා දෙන්නට පුළුවන්. බලු කපුටු දාන රාහු ලග්නගත වන බැවින් ඔබට මේ මාසයේ සිට වැටකේ මල් පූජා කරන එක ඉතාමත්ම හොඳ වැඩක් හැටියට, හොඳ පුණ්‍ය ක්‍රියාවක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ශාන්ති කර්මයක් හැටියට සඳහන් කරන්න පුළුවන් වැටකීයා මල් පූජා කිරීම. ඒ වගේම ඔබට පුළුවන් ඔබගේ නිවසේ ඉස්සරහම වැටකෙයි පැඳුරක් එහෙම නැත්නම් පැලයක් සකස් කරලා ඒකට උදේ හවස සාත්තු කරන්න. ඉතින් ඒ විදිහට සිද්ධ කළොත් ඔබට අපල දුරු කර ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් ඒ වගේම තමයි ඔබට පුළුවන් රතන සූත්‍රයේ ජය පිරිත මේ කියන්නා වූ පිරිත් ඔබට උදේ හවස අහන්න පුළුවන්, ඒ වගේම කියන්න පුළුවන්. ඉතින් අද තියෙන තත්ත්වයක් එක්කලා මේ කාලෙත් එක්කලා ඔයගොල්ලොන්ට කියවන එක නම් ඇත්තටම වෙන දෙයක් නෙවෙයි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා උදේ නැගිට්ටට පස්සේ බුදු පහන තියලා මේ කියන පිරිත් ඔයගොල්ලොන්ට ශ්‍රවණය වෙන්නට සලස්ව ගන්න. හවසටත් ඒ දේම කරන්න.
සිත සාන්තිය සැලසෙනවා. දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය නිතැතින්ම හම්බ වෙනවා නිවසටත් ඔබටත්. ඒ වගේම තමයි සංඝයා වහන්සේලාට දම් පැම් පූජා කරන්න. ඉතින් මේකත් ඉතාමත්ම ප්‍රතිඵලදායී දෙයක් ඔබගේ අපල දුරු කර ගැනීම සඳහා. ඔබගේ ලග්නයට අනුව සුබ අංක හැටියට සඳහන් කරන්නට පුළුවන් 8 අංකය. ඒ වගේම ඔබට ජයගෙනෙන පාට හැටියට නිල් පාට සඳහන් කරන්න පුළුවන්. සුබ දවස් හැටියට සෙනසුරාදා, ඒ වගේම සිකුරාදා, අඟහරුවාදා දවස් සඳහන් කරන්න පුළුවන්. ඔබ රැකියාවක් සඳහා පිටත් වෙලා යනවා මේ කියන දවස් ඊටාම සුබයි. ඒ වගේම ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරනවා නම් මේ කියන දවස් ඊටාමත්ම සුබයි. මෙන්න මේ කාරණා ටික තමයි 2026 වර්ෂයේදී කුම්භ ලග්න හිමියන්ට සඳහන් කරන්න පුළුවන්කම පවතින. ඉතින් ඔයාලට පුළුවන්කම තිබෙනවා විශාරද YouTube නාලිකාව මේ වෙනකන් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. bell icon එකත් all දාලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට නැරඹීමේ හැකියාව පවතින නිසා. ඉතින් ඔයාලගේ ජීවිත සුවපත් වේවා, ජීවිතේ සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.